ඉන්දියන් ප්‍රමියර් ලීග් තරඟාවලියේ තවත් එක් තරඟයක් අද රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ තරඟය පැවැත්වෙන්නේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර. ඉතින් අපි කවුරුත් දන්නවා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග මේ වන විට එක් වෙලා තිබෙනවා ලංකාවේ සුපිරි තුන්ගිර ක්‍රීඩක සහ හිටපු නායකයෙකු විදිහට සැලකෙන දසුන් සානක. ඉතින් ඔහු පළමු තරඟයේ අතිරේක ක්‍රීඩකයෙක් විදිහට තමයි හිටියේ. ඉතින් ලැබෙන ඉන්දියාවේ ලැබෙන තොරතුරු වලට අනුව බොහෝ දුරට ඔහු අද රාත්‍රියේ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙන්නේ. මොකද පසුගිය තරඟයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරාට ඔවුන් ක්‍රීඩකින් විදෙස් ක්‍රීඩකින් දෙදෙනෙක් සමග පමණ ක්‍රීඩා කර. ඉතින් තවත් එක් ක්‍රීඩකයෙකුට අවස්ථාවක් තිබෙන විදෙස් ක්‍රීඩකයෙකුට අවස්ථාවක් තිබෙනවා. ඉතින් බොහෝ දුරට දසුන් සානකට ඒ අවස්ථාව හිමි වෙයි කියලා තමයි කියලා තිබෙන්නේ. ඉතින් ඔහු පැමිණියොත් ඉන්දියා ක්‍රීඩකයෙක් තමයි අයින් වෙන්නේ. ඉතින් අයින් වෙන ක්‍රීඩකයා කවුද යන්න පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළා නැහැ. ඉතින් අපි බලන් ඉමු දසුන් සානක කොමන ස්ථානයේ ක්‍රීඩා කරයිද ඔහු වෙනකොට කාවද ඉවත් කරන්නේ යන්න පිළිබඳව.